ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම. ඇත්තටම මම අද ඉදිරිපත් කරන්න යන්නේ නිවසේ සිට පස්සේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන. ඇත්තටම මේ හරහා ඔබට පුළුවන් දවසකට පැය 3ක් 5ක් අතර වැඩ කරොත් ඩොලර් 300 දක්වා වුණත් යන්න පුළුවන්. අපි බලමු වීඩියෝ එක. ඇත්තටම මේ පේජ් එකට තමයි යන්නේ. මම ලින්ක් එක ඔයගොල්ලන්ට දෙන්නම්. ඒ ලින්ක් එක කොපි කරලා හරි ඇත්තටම කොපි කරන්න බැරි වෙයි. මම දාන්නේ වීඩියෝ එකටමයි. ඔයගොල්ලන්ට බලාගෙන ටයිප් කරලා හරි Google එකේ ලින්ක් එක ටයිප් කරලා සර්ච් කරා නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් පේජ් එකට. මම ඒක දෙන්නම් වීඩියෝ එකෙන්ම. මේ තියෙන්නේ පේජ් එක හරහා මුදල් උපයලා සල්ලි ලබා ගත්තා. මේක දිනපතා අප්ඩේට් වෙනවා. මේ ලිස්ට් එක දිනපතා අප්ඩේට් වෙනවා. මේ පැහැදිලි කිරීමක් තියෙනවා මුලින්ම ඔයගොල්ලන්ට පේජ් එකේ සම්බන්ධයෙන්. දවසට පැය 3ක් 5ක් අතර කාලයක් වැඩ කරොත් ඔයගොල්ලන්ට මේකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් පැය ඩොලර් 50 සිට ඩොලර් 300 දක්වා වුණත් යන්න. ඇත්තටම මේක ඇඩ් පෙන්වන පේජ් එකක්. ඇඩ්වර්ටයිස්මන්ට් හරහා තමයි මෙයාලා සල්ලි හම්බ කරන්නේ. ඔයගොල්ලන්ට මුලින්ම යන්න තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති රෙජිස්ට්‍රේෂන් කියලා ටැබ් එකක් තියෙනවා. ඒක ටික් කරන්න. එතකොට මේ වගේ ඊටාම පහසු දත්ත ටිකක් තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්න තියෙන්නේ. බොහොම පහසු දත්ත ටිකක්. යූසර් නේම් එක ලබා දෙන්න. යූසර් නේම් එක ලබා දෙද්දී නම් දෙකක් ලබා දෙනවා නම් ස්පේස් එකක් තියන්න නැතුව සටහන් කරන්න මතක තියාගන්න මේ වගේ. ඊමේල් ඇඩ්‍රස් එක ඔයගොල්ලන්ගේ ෆෝන් එක රෙජිස්ටර් වෙච්ච ඊමේල් එක දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ ප්‍රයිවට් ඊමේල් එකක් තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. මේ ආකාරයෙන් මම බොරු එකක් දෙන්න අතරම ඔයගොල්ලන්ට බලා ගන්න විතරයි සටහන් කරන්නේ. .com පාස්වර්ඩ් එක ඔයගොල්ලන්ට කැමති එකක් දෙන්න පුළුවන්. ඒක අංක වලින් වුණත් නම් වලින් වුණත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ පාස්වර්ඩ් එක ආයෙත් මෙතන ලබා දෙන්න. ඊට පස්සේ මේ අංකයක් සටහන් වෙලා තියෙනවා. ඒ අංකෙත් මෙතන සටහන් රෙජිස්ටර් එක දෙන්න. එතනම ඔයගොල්ලෝ පාස්වර්ඩ් එකයි මේල් එක නැතත් පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි ලියලා හරි තියාගන්න. ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. හොඳයි. මම මේක රෙජිස්ටර් වෙලා ඉන්න හන්දා ඒක ඉලීගල් වෙන හන්දා මම ආයෙ රෙජිස්ටර් වෙන්නේ නැහැ. අපි අම්මගේ පේජ් එකට මම ඔයගොල්ලන්ට ඉතුරු ටික පෙන්නන්නම්. හොඳයි. ඔයගොල්ලන්ට පේනවා ඇති යූසර් නේම් කියන තැන මගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක මම සටහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ලොගින් කියලා සටහන් කරලා තියෙනවා ටැබ් එකක්. ඒ ටැබ් එක ටික් කරන්න. right. ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැනට උපයලා තියෙනවා ඩොලර් 329.7ක්. මට රෙෆරල් ඇටච් වෙලා තියෙනවා 7ක්. ඒ වෙනුවෙන් මට ඩොලර් 40ක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ පේනවා ඇති මම ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එක මගේ රෙෆරල් ලින්ක් එක ඇත්තටම
ඒකෙන් මට වාසියකුත් වෙනවා. ඒකයි මම වගේ එක දෙන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට චූටි වාසියක් වෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මේ ටැබ් එක start watching paid ads කියලා. ඒක ටික් කරන්න. ඔයගොල්ලන්ට පේන ඇති මේ ඇඩ් තමයි චේන්ජ් වෙන්නේ. අපිට කරන්න තියෙන්නේ මෙතන අංක 3ක් සටහන් වෙලා තියෙනවා. ඒ අංක 3 මේ ආකාරයෙන් සටහන් කරලා කන්ටිනියු කරන්න. ඔයගොල්ලෝ නැති $329යි ටක් තියෙනවා. 5යි දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මේ ආකාරයෙන් 3 පාරක් ටික් කරාම අපිට ඩොලර් එකක් ලැබෙනවා. එතරම් මෙම සල්ලි විඩ්‍රෝ මනි හරහා යන්න තියෙන්නේ. සල්ලි විඩ්‍රෝ කරන හැටි විඩ්‍රෝ කරන වීඩියෝ එකකුත් ලයිව් විඩ්‍රෝ වෙන එකකුත් එක්කම මම ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. ස්තුතියි වීඩියෝ සමගදී සිටියට.